මම කියන්නේ එතන එන්නම. මම එතන එන්නම දැන් වීඩියෝ මයින් අතට එනවා. මම කියනවා මම එතනට එනවා මම එන්නේ මම එතනට එන්න හදන්නේ. මම එතනට එන්නම්. හරි මම එතනට එනවා. හරි මම එතනට එන්නම්. එන්න එතනට. මම එතනට එනවා. දැන් පෙන්නාඩි කීයද? එකම දර මට කරගන්නේ. මේකයි මල්ලි මම මෙච්චර චැන්ඩ් ටෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. ඉඳලා වට වහගෙන හිටපයකෝ නරියක්. උසනම් සිකියුරිටි මිටිනම් කම්කරුයි කියන්නේ යම් අයෙකුට උස කෙනෙකුට රස්සාවක් දෙනවා සිකියුරිටි කෙනා මිටි කෙනෙකුට කම්කරු රස්සාවක් දෙනවා. ඒ ඉතින් අපි කතාව පටන් ගමුකෝ. ඔය එක් සංවාදයට ලක් වෙච්ච කෙනාට රස්සාවක් දුන්නේ නැහැ. ඇයි දුන්නේ නැත්තේ? එයා රස්සාවක් එයා මම එයාත් එක්ක කතා කරපු කෙනෙක්. ඇයි දුන්නේ නැත්තේ? මම කියන්නේ එතන එන්නම. එයා රස්සාවක් ගැනීමේ අරමුණින් ආපු කෙනෙක් නෙමෙයි කියලා එයා මට කිව්වා. එහෙනම් ඇයි ඉතින් වෙන අරමුණකින් ආපු එක්කෙනෙක් පෝලිං ගාලා රස්සා දුන්නේ? නහුතටම ආනවනේ. පෝලිංග රස්සා දුන්න නෙවෙයි මම එතන එන්න මම දන්නේ වීඩියෝ මයින් අතට රස්සා දුන්න නෙවෙයි එතන වෙන්නේ එදා දවසේ മന്ത്രി ප්‍රදේශීය മന്ത്രിවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා මුණ ගැහෙන්න පාක්ෂික වෙනවා එළයලා රස්සා ඉල්ලනවා ඒක සාමාන්‍යයි ඒක නැහැ කියලා කියන්නේ ඒක තමයි ඒ රස්සා ඉල්ලගෙන ආපු අයටනේ අර ප්‍රතිපත්තියට අනුව රස්සා නෑ නෑ වැරදි එතනත් වැරදි එතනත් ඒක වැරදි එයා ඇවිල්ලා මිටියෙක් කෙනෙක් ඇවිල්ලා ඉල්ලනවා මට සිකියුරිටි ජොබ් එකක් දෙන්න කියලා හැබැයි ප්‍රතිපත්තියක් තියෙනවා උස මේ ප්‍රමාණයට වඩා උස වැඩි වෙන්න ඕනේ සිකියුරිටි ජොබ් එකක් දෙන්න දැන් මයින් ඇවිල්ලා ඉල්ලනවා මිටියෙක් කෙනෙක් මාව හමුදාවට දාලා දෙන්න සරලව පහහිතනට උස අඩුයි මම මොකද කියන්නේ යනෝ යන්න රස්සා දෙන්න මේ තමුසලට පිස්සුද එහෙම කියනවද නෑනේ අපි පාක්ෂිකයෝනේ හිමීට යාට තේරුම් කරලා දෙන්න ඕනේ ඔයා මේ වැඩේට උස මදි මමුදාවට යන්න මේ උස තියෙන්න ඕනේ ඒක දැන් ඒ තේරුම් කරලා දෙන එකද ඔය කරන්නේ මම ඉන්න මම කියනකෙන්න ඕනේ මමනේ මම තේරුම් කරන එකනේ ඉඳලා වට වහගෙන. මම තේරුම් කරන එක ඔයා තේරුම් කරන එක සජිත් ප්‍රේමදාස තේරුම් කරන එක වෙන කෙනෙක් තේරුම් කරන එක එකිනෙකට වෙනස්. ඒතර මේ කතාව ඇතුලේ ඒ සංවාදය තමයි ඒ යන්නේ. හරිද? පළවෙනි එක. එයා රස්සාව අරගෙනත් නැහැ. නෑ යාට රස්සාව හම්බුණාද නැද්ද කියන්නේ අන්න හරි බයි මම කියනවා පොඩි මම පොයින්ට් එක නායකයෝ රටේ ඡන්දදායකයෝ සතුටු කරන්න මේ කතා කරන ප්‍රතිපත්ති වලට මේවා මම පොයින්ට් එකට එනවා මම වර උදාහරණයක් මම පැහැදිලි කරලා ආවේ. ඔය සියලු දේවල් සිද්ධ වෙන්නේ ඒ පරිසරයත් එක්ක. මොකද ඔබ වැනි තරුණ දේශපාලන නායකයෙක් දැන් අපි ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ වැරදි නම් වැරදි කියලා මම කියනවා මම එතනට එනවා මම එන්නේ මම එතනට එන්න හදන්නේ මේ. ඔය මාන්න බඩුවක් නේ ඔය තමුසේ. මේ පිට්ටා හොදි කරන්නේ. දැන් අපිට අහන්න ලැබෙනවා ජල බිලත් වැඩි කරන්නට යනවලු. අපිට අහන්න කැමති මෙන්න මේ දේවල් මේ IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීමක්ද කියන එක අපි අහන්න කැමතියි. What? Bro, what are you talking about, man? සඳහන් වුණා ජල ගාස්තු වැඩි කරන්න යනවා කියලා එතුමා දැනගන්න ලැබුණා කියලා. මම කැමති මොකද මේ විෂය අපේ අමාත්‍යාංශය යටතට අයත් වෙන විෂයක්. මම දැනගන්න කැමති ඔබතුමාගේ මොන වැඩි කරන්න යනවා කියලා කියන්නේ මොන තොරතුරු පදනම් කරගෙනද කියන එක. Emotional, damn it! ඒ අපිට ලැබුණු තොරතුරු කරුණු කාරණා මත අපි අනුමාන කරනවා ජල ගාස්තුත් වැඩි වෙයිදෝ කියන ඒ සැකය මත අපි අහන්නේ ප්‍රශ්නය. Let's go. ඇයි අපිට එහෙම සාධාරණව අහන්න ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් නැද්ද? සාමාන්‍යයෙන් මට මතකයි ඔබතුමා දවස් දෙකකට කල කතාවකදී කිව්වා අපි නිශ්චිත දත්ත සහ තොරතුරු මත පදනම් කරගෙන තමයි යම් ප්‍රකාශ කරන්න කියලා. නමුත් දැන් විනාඩියකට කලින් ඔබතුමා කිව්වා අපිට දැනගන්න ලැබුණා කියලා. දැන් ඔබතුමා කියන්නේ මම අනුමාන කරනවා කියලා. රට විනාශ වෙලා රට සුන්නත් දූලි වෙලා බංකොලොත් වෙච්ච අපේ රට ඉස්සෙල්ලම බංකොලොත් කළේ රාජපක්ෂ හොර පවුල් හවුල රාජපක්ෂ හොර පවුල් සංස්ථාව දැන් හදනවා අලියයි පොහොත්තුවයි කපුටයි විවාහ වෙලා ඔක්කොම එකහ වෙලා රට විනාශ කරන්න ඇත්ත යකෝ. මේ පොහොත්තු හොර හවුල පාර්ලිමේන්තුවේ 134ක් එකතු වෙලා රාජපක්ෂලා රකින්න ජනාධිපතිවරයව පත් කරගත්තා. මට තියෙන ලොකුම බය මට තියෙන ලොකුම ලැජ්ජාව රට හොරා කාපු හොරුත් එක්ක දේශපාලන දීග. ඔය අනේ නිකම්
පලයකො යන්න හොර පොහොට්ටු එක්ක ආණ්ඩු නැත. හොර පොහොට්ටු එක්ක කිවිසුම් නැත. හොර පොහොට්ටු එක්ක දීල් නැත. රාජපක්ෂලා එක්ක ආණ්ඩු නැත. ඒ ජනතාව අපිට ලබා දීලා තිබෙන පණිවිඩය තමයි විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගන්නේ කටයුතු කිරීම. සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් නිසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතුයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම් ඉෂ්ට කරන්නට අපි සූදානම්. ඒට නායකත්වය ලබා දෙන්නට අපි සූදානම්. ජනමතයට හිස විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කරගන්න. ජනතාව බලාපොරොත්තු වෙන විශිෂ්ට ජනතා සේවාවක් විනිවිද භාවයෙන් යුක්තව ප්‍රතිපත්තිගරුකව මේ ඇතිවෙන සාමූහිකත්වය එකමුතු භාවය කරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉෂ්ට කිරීම අපේ මීට වැඩිය හොඳයි. අපි තෙල් සොයන ලින්ක් කැණීම සඳහා වැඩ ආරම්භ කරා පහුගිය ජනවාරිවල. අපි ගිවිසුමේ තියෙනවා තෙල් ලැබුණොත් ගෑස් ලැබුණොත් සතියක් ඇතුළත වහාම දන්නන්න ඕන කියලා. ඒ අනුව ඔවුන් මට දන්නලා තියෙනවා අද අපිට විශාල ගෑස් නිදියක් අපේ මුදු පතුලෙන් අපිට ලැබුණයි. Oh my god! Wow! මම හිතුවා ඒක නුවරදි තමයි ශ්‍රී දළදා වහන්සේ ඉදිරිපිට ඒ ආශිර්වාදයත් එක්ක ඒ ප්‍රකාශ කරනවා නම් වඩා හොඳයි කියලා. බැංකුව හොරකම් කරා. දැන් අපි බැංකු මංකොල්ල කාර්යෝ ඔක්කොම අධිකරණයට ගේනවා. අම්මගේ රෙද්ද. ඔබට විතරක් නෙමෙයි ඔබේ දරුවන්ට මේ ණය ගෙවන්න තියෙනවා නම් අපේ සංවර්ධනයේ තියෙන වාසිය මොකද්ද? කොහොමද අපි රටක් සංවර්ධනය කරන්නේ? අපි ණය බර අඩු කරනවා, වියදම් ආදායම් අතර තියෙන පරතරය අඩු කරනවා, ක්‍රමානුකූලව ඉතුරු වෙන මුදල් රටේ දියුණුවට යොදවන්න තමයි අපි වැඩ කටයුතු කරගෙන ඉන්නේ. මේ ජාතික ආණ්ඩුව නිසා ඔබේ දරුවන්ට මේ ණය බර ගෙවන්න උවමනා නැහැ. කුරුණෑගලට ජාතික පාසල් දෙකක් ලබලා දෙනවා කියලා මම කිව්වා. 2017 මේකේ වැඩ කටයුතු ආරම්භ කරන්න කියලා අධ්‍යාපන ඇමතුමාට නාවින් ඇමතුමාට දෙන්නටම කියලා තියෙනවා. මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ කුලියා පිටියේ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඇති කළා කියලා මම කියන්න කැමතියි. Let's go. අපි 2020 වෙනකොට මේ රටේ ණය බර අඩු කරනවා කියලා මම කියන්න කැමතියි. අපි 2020 වෙනකොට මේ රටේ ණය බර අඩු කරනවා කියලා මම කියන්න කැමතියි. ඔල්මාගේ බඩුවක් මේ මිනිහා කෙලගෙන යනවා. පරම්පරා ගණනාවකට මේ රාජපක්ෂ රෙජිමේ ණය ගෙවන්න උවමනා නැහැ. අපේ ජීවිත කාලේ අපි මේ ණය ගෙවනවා කියලා මම විශේෂයෙන්ම සියලු දෙනාටම කියන්න කැමතියි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සමිස්ත ණය පහසුකම් නැත්නම් ස්ටෑන්ඩ් බයි අරේන්ජ්මන්ට් එකක් ඉල්ලගත්තා. ඒ අනුව අපේ වියදම් සීමා කරා. ආදායම් වැඩි කරා. අපි ඉන්නේ 2020 වෙන විට අපේ සමස්ත ණය බර දේශීය නිෂ්පාදනයෙන් 70% දක්වා අවම කරා. ඇත්තයකෝ. පළමුවෙන්ම නොමිලේ Wi-Fi ලබා දෙනවා. මේ වර්ෂයේ අවසන් වෙන්න ඉස්සෙල්ලා හැම ගමකටම Wi-Fi නොමිලේ ලබා දෙන පොරොන්දුව ඉෂ්ට කරනවා කියලා අපි කියන්න කැමතියි. ජංගම දුරකථනයේ තියෙන Wi-Fi එක නැහැ. Wi-Fi එක දුන්නාන් පස්සේ බලන්න පුළුවන් ඕන යාළුවන්ට ගෑනු ළමයින්ට ඔක්කොමට Wi-Fi පණිවිඩ එවන්න පුළුවන්. මොනා කරයිද කියලා දන්නේ නැහැ. ගෑනු ළමයි මොනා කරයිද කියලා දන්නේ නැහැ. අපි ෆ්‍රී Wi-Fi කොහමයි Wi-Fi එක දෙමුකෝ. හා පැටියෝ කොහොමද? Got him.